අස්වැසුම දීමනාව පළමු අදියර සහ දෙවන අදියරට සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජනවාරි මාස දීමනාව අද බැංකුගත කරන බව මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා. මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කරනු ලබන්නේ අස්වැසුම් ප්‍රතිලාභීන්ගේ පළමු අදියරේ සහ දෙවන අදියරේ ජනවාරි මාස දීමනාව ලෙස ප්‍රතිලාභී පවුල් 16,64,38ක් වෙත සහ වැඩිහිටි දීමනාව ලෙස ප්‍රතිලාභී පවුල් 6,86,623ක් අතරේ බෙදා හැරීමට නියමිත බවක්. අස්වැසුම් පළමු අදියර සහ දෙවැනි අදියරට සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජනවාරි මාස දීමනාව මෙන්ම එම අදියර දෙකටම අදාළව ජනවාරි මාස වැඩිහිටි දීමනාවද අද දිනේදී එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව අස්වැසුම් පළමු අදියරට අදාළව ප්‍රතිලාභී පවුල් 14,15,584ක් අතරේ බෙදා හැරීමෙන් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමටත් නියමිතයි. අස්වැසුම් පළමු අදියරට අදාළව ජනවාරි මාස වැඩිහිටි දීමනාවද ප්‍රතිලාභී පවුල් 6,18,440ක් අතරේ බෙදා හැරීමට නියමිතයි. තවද අස්වැසුම දෙවන අදියරට අදාළව ජනවාරි මාස දීමනාවද ප්‍රතිලාභී පවුල් 2,48,454ක් අතරේ බෙදා හැරීමෙන් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමටත් කටයුතු කරනු ලබනවා. එසේම එම අමාත්‍යාංශය සඳහන් කරනු ලබන්නේ අස්වැසුම දෙවැනි අදියරට අදාළව ජනවාරි මාස වැඩිහිටි දීමනාවද මේ සමගම බැංකු ගිණුම් ගත කිරීමට නියමිත බවක්.